යකතුන් ඔන්න එකමත් එක රටක හිටියා හරිම ලස්සන පුංචි කුමාරිකාවක්. එයාගේ නම තමා ලිලි. මේ ලිලි කුමරිය වැඩියෙන්ම ආස එයාගේ රත්තරන් පාට බෝලෙට. එයා හැමදාම මේ බෝලෙත් එක්ක සෙල්ලම් කළා. දවසක් හවස කුමාරිය මාලිගාවේ වත්තේ සෙල්ලම් කර කර ඉන්නකොට අර රත්තරන් බෝලේ එයාගේ අතින් ලිස්සලා ගියා. බෝලේ කෙලින්ම ගිහින් වැටුනේ එතන තිබුණ පරණ ගැඹුරු ළිඳකට. කුමාරිට හරීම දුකයි. අනේ මගේ ලස්සන බෝලේ. මට ඒක ආයේ කවදාවත් හම්බෙන එකක් නෑ. එහෙම කියලා කුමාරිකාව අඬන්න පටන් ගත්තා. ඔන්න ඒ වෙලාවෙම කැතමැඩියෙක් ඒ ළිඳ ළඟට ආවා. කුමරිය අඩන්න එපා. ඔයා මාව යාළුවෙක් කරගන්නවා නම් මට පුරුවන් ඔයාගේ බෝලේ අරන් දෙන්න. තමන්ගේ බෝලේ ගන්න ඕන කමටම කුමාරිය කැමති වුණා. හා මම ඔයාව යාළුවෙක් කරගන්නවා. ඔයාට මාත් එක්ක කෑම කන්නත් පුළුවන්. එහෙම කියලා කුමාරිය පොරොන්දු වුණා. හැබැයි කුමාරිය හිතුවේ නෑ ඇත්තටම ගෙම්බෙක් එක්ක යාළු වෙන්න වෙයි කියලා. ගෙම්බ වතුරට පැනලා රත්තරන් බෝලේ අරන් දුන්නා. බෝලේ හම්බ වෙච්ච සතුටට කුමාරිය ගෙම්බව දාලා දුවගෙන මාලිගාවට ගියා. ගෙම්බ කෑ ගැහුවා. දුන්න පොරොන්දු අමතක කරන්න එපා. ඒත් කුමාරිට ඒක ඇහුන්නේ වගේ ගියා. ඒතරේ කුමාරිය රජතුමා එක්ක රෑ කෑම කකා ඉන්නකොට කවුද දොරට තට්ටු කළා. ඒ ආවේ අර ගෙම්බා. කුමරියනි දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. ගෙම්බ එළියේ ඉඳන් කෑ ගැහුවා. කුමාරියට ගොඩක් කේන්ති ගියා. ඒත් රජතුමා කිව්වා දුවේ පොරොන්දුවක් වුණාම දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕනේ. එයාව ඇතුළට ගන්න. කුමරිය අකමැත්තෙන් වුවත් ගෙම්බට කෑම මේසෙන් කෑම දුන්නා. රෑවිලා නිදාගන්න යද්දී එයාගේ ඇඳ ළඟින් පුංචි මෙට්ටයක් දාලා ගෙම්බට නිදාගන්න ඉඩ දුන්නා. ඔන්න එදා තමයි එයා පළවෙනි වතාවට එයාගේ පොරොන්දුව ඉෂ්ට කළේ. ගෙම්බා ඊළඟ දවසේ උදේම නැගිටලා කුමරිය දිහා බලලා මෙහෙම ඇහුවා. කුමරියනි අපි යාළුවෝ නේද? මට පුංචි හාදුවක් දෙන්න පුළුවන්ද? කුමරියට මේකට හරිම කේන්ති ගියා. ඊයා මම කැමති නෑ ඔයා වගේ කැත ගෙම්බෙක්ට හාදු දෙන්න. කුමරිය එහෙම කිව්වම ගෙම්බට ගොඩක් දුක හිතුණා. එයාගේ ඇස් වලට කඳුළු ආවා. එයා හරිම අසරණ විදිහට බිම බලාගෙන ඉකි ගහන්න පටන් ගත්තා. ගෙම්බා අඬනවා දැක්කම කුමරියට එයා ගැන ලොකු දුකක් ඇති වුණා. අනේ පව් මම සැර වැඩි වුණාද මන්දා. එයාගේ හිත උණු වුණා. අඬන්න එපා පුංචි ගෙම්බෝ. මට සමා වෙන්න. එයා බොහොම ආදරෙන් ගෙම්බගේ ඔළුවට පුංචි හාදුවක් දුන්නා. ගෙම්බා වටේට ලොකු එළියක් විහිදුණා. නිමේෂයකින් අර ගෙම්බා අතුරුදහන් වෙලා එතන හිටිය හරිම ලස්සන තරුණ කුමාරයෙක්. කුමාරයා hina වෙලා මෙහෙම කිව්වා. නපුරු මායාකාරියක් මට ශාප කරලයි තිබුණේ. මගේ ශාපය කැඩෙන්නේ සැබෑ අනුකම්පාවක් තියෙන කෙනෙක්ගේ හාදුවකින් විතරයි. ඔයාගේ ඒ ආදරය නිසා මම අද බේරුණා. එදා ඉඳන් මේ කුමරියයි කුමාරයයි හොඳම යාළුවෝ වුණා. දෙන්නම ගොඩාක් සතුටින් කාලය ගත කළා.